ඔන්න ඉතින් මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ මේ ෆිල්ම් එකේ එක ප්‍රධාන චරිතයක්. ඒ තමයි බොබි. බොබි මේ වෙලාවේදී කට්ටියක් එක්ක ගහ ගන්නවා. ඉතින්ට බොබිගේ යාළුවෝ ඇවිල්ලා තමයි බොබි වෙතනින් බේරගන්නේ. ඉතින් බොබි මොකක් හරි දෙයක් නිසා අවුලෙන් තමයි ඉන්නේ. ඒ වගේම ලිලි කියලා නමක් හැමතිස්සෙම කියවනවා. කවුද මේ ලිලි? ලිලි කියන්නේ බොබිගේ පෙම්වතියද කියලා මෙතනදී පෙන්වන්නේ නැහැ. කතාව ඉස්සරහට යද්දී ඔයාලට දැනගන්න පුළුවන් කවුද මේ ලිලි කියලා. ඔන්න ඊට පස්සේ පෙන්වන්නේ බොබීගේ අතීත කතාව. බොබී කියන්නේ එයාගේ කැම්පස් එකේ ශිෂ්‍ය සංගමේ නායකයා. ඒ වගේම බොබීට ඉක්මනින් තරහ යනවා. ඒ වගේම බොබී කියන්නේ සෙල්ලක්කාර චරිතයක්. ඉතින් බොබීගේ කැම්පස් එකේ යාළු සොහොයුරියක් සීවිදි නිසා ගන්න යනවා කියලා කැම්පස් එකේ සල්ලි ගෙවා ගන්න බැරුව. ඉතින් ඒක නිසා බොබී අනෙක් ශිෂ්‍යයනුත් එකතු කරගෙන උද්ඝෝෂණයක් කරනවා කැම්පස් එකට විරුද්ධව. ඉතින් මේ වෙලාවේදී කැම්පස් එකේ කාර්ය මණ්ඩලය මෙයාලා ගිල්ලේ මිටු කර දෙන බවට පොරොන්දු වෙන නිසා උද්ඝෝෂණය නවත්තනවා. ඉතින් ඊට පස්සේ තමයි බොබි දැනගන්නේ එයාගේ යාළුවා ඇනීටා සුසයිඩ් කරගන්න හදලා තියෙන කැම්පස් එකේ සල්ලි ගෙවා ගන්න බැරුව නෙවෙයි එයාට ප්‍රසිද්ධ දේශපාලඥයෙක්ගේ සහෝදරයෙක් වෙන කේසෝර් කරදර කරන්න එන නිසා කියලා. ඉතින් ඊට පස්සේ බොබි යාළුවෝ යනවා කේසෝරව හම්බ වෙන්න. ගිහින් කේසෝර්ට කියනවා මේ කෙල්ලට කරදර කරන්න එපා කියලා.